අයබෝවන් දුවේ පුතේ මේ පණිවිඩය අරන් එන්නේ ඔයාලට මම කිව්ව විදිහට අපේ ආදරණීය ගණිතය පන්තියේ වෙබ්සයිට් එකෙන් පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මේ වගේම අපේ ගණිතය පන්තියේ පැවැත්වෙන රෙකෝඩින්ස් ඒ සියල්ල අපේ වෙබ්සයිට් එකට දාලා තියෙන්නේ. ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට පහුගිය අපි සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍ර ඔයාලට බලා ගන්න තමයි අපි මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකට මුලින්ම ඔයාලට එවපු ලින්ක් එකෙන් සම්බන්ධ වෙලා ඊට පස්සේ ආවට පස්සේ මේ විදිහට දිස් වෙනවා. මේක ඔයාලට පේනවා courses කියලා සහ recordings කියලා. ඔයාලා මුලින්ම ක්ලික් කරන්න ඕනේ courses කියන එක උඩින්. courses කියන එක උඩින් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පිටුවක් ලැබෙනවා. මේක ඔයාලගේ නම ගහන්න ඕන. මේ නම ටයිප් කරාට පස්සේ අපි ඔයාලට වෙනම ID එකක් දීලා තියෙනවා. එක එක්කෙනාට private එකක්. ඒ ID එක ගහන්න ඕන. ඊට පස්සේ ඔයාලට දීලා තියෙන පාස්වර්ඩ් එක දීලා තියෙනවා. ඒක ටයිප් කරලා login කියන බටන් එක ඔබන්න ඕනේ. ඒතර ওই විදිහට උඩින් වැටෙනවා login successful කියලා. ඒතර ඔයාලා මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ විදිහට ගියාම ඔයාලට මේ විදිහට ඔයාලගේ දැන් නමත් එක්ක වැටෙනවා day 1 day 2 day 3 ওই විදිහට recordings ටික වැටෙනවා. ඔයාලා view videos කියන තැන ක්ලික් කරාට පස්සේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට අදාළ videos බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම වල සියලු වීඩියෝ බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම දැන් ඔයාලට මෙතනින් ඉදිරියට අපි ක්ලාස් වලට සම්බන්ධ වෙද්දී මේ go to live class කියලා තියෙන්නේ. අන්න ඒක ඒ බටන් එක ක්ලික් කරලා මෙන්න මේ පිටුවට ලැබෙනවා. මේ පිටුවට ආවට පස්සේ live class එකට ඔයාලට එහෙමම සම්බන්ධ වීමේ හැකියාවකුත් තියෙනවා. ඉදිරියට ඔයාලට ඒ මගිනුත් සම්බන්ධ වෙන්න පුළුවන් වෙබ්සයිට් එක මගින්. හරි. එහෙනම් මේ විදිහට ක්‍රියා කළා ඔයාලා මේ ආදරණීය ගණිතය පන්තියේ වෙබ්සයිට් එක පරිහරණය කරලා ඔයාලගේ වැඩ කටයුතු සියල්ල කරගන්න. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.